සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. මේ වීඩියෝ එක බලන ඔයා ගොඩක් ශක්තිමත්, වාසනාවන්ත, දක්ෂ කෙනෙක් කියලා මම දන්නවා. මේ වෙද්දිත් ඔයා අනිත් කිසිම කෙනෙක්ට ලං වෙන්නවත් බැරි විදිහේ ජයග්‍රහණ වලට ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ළඟ ලොකුම ලොකු හීන බලාපොරොත්තු තියෙන්නත් පුළුවන්. දන්නවද? ඔයාට පුළුවන් මේ හීන වලට පණ දෙන්න. ඒ සඳහා අවශ්‍ය හැම දෙයක්ම ඔයාට තියෙනවා කියන දේ මතක තියාගන්න. මම දන්නවා ඔයාව කිසිම දෙයකින් නවත්තන්න බෑ කියලා. ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් කියලා මම දන්නවා. සමහර වෙලාවට ඔයාගේ යාළුවෝ, ඔයාගේ වටේ ඉන්න හිත මිත්‍රයෝ ඔයා මේ යන ගමන නවත්තන්න බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔයාට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ වගේ අදහස් තියෙන පුද්ගලයින් ඉක්මනින් අඳුනගෙන එයාලගෙන් ඈත් වෙන්න. අනිත් ඒ තමයි ඔයාගේ අරමුණු, හීන, බලාපොරොත්තු ගැන කිසිම කෙනෙක්ට කියන්න යන්න එපා. ඒ දේවල් ඔයා ළඟ විතරක්ම තියාගන්න. මේ දේවල් නෙගටිව් අදහස් තියෙන පුද්ගලයින් දැනගත්තොත් එයාලා ඔයාලගේ ගමන නවත්වන්න උත්සාහ කරાવી. එයාලා ඔයාගේ හිතට නෙගටිව් අදහස් ඇතුල් කරන්න උත්සාහ කරાવી. ඔයාට නම් මේක කරන්න බෑ කියලා කියාවි. හැබැයි මම දන්නවා ඔයා කවමදාවත් ඒ අය කියන දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නෑ කියලා. ඔයාගේ ගමන නවත්වන්න කිසිම කෙනෙක්ට බෑ. තවත් සමහර වෙලාවලට ඔයා මේ යන ගමනේදී ඔයාගේ හිතත් එක්කම තර්ක කරනවත් ඇති. ඔයාට නවතින්න හිතන වෙලාවටත් ඔයාව ඉදිරියට අරන් යන්නේ ඔයාගේ මේ ලස්සන පුංචි හිතම තමයි. දන්නවද? ඔයා හිතුවොත් ඔයාට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඔයාලා හොඳට හිතුවොත් ඔයාලට ජීවිතේ ජය ගන්න උදව් වෙන එක විදිහේ අලුත් අදහස් අනිවාර්යයෙන්ම ඔයාගේ හිතට එවි. සමහර වෙලාවට එන අදහස් මීට කලින් කවදාවත්ම ඔයා අත්හදා බලපු නැති දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි මම දන්නවා ඔයා ඒ හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්නවා කියලා. ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්න පුංචි රිස්ක් එකක්. එහෙම නැත්නම් පුංචි අවදානමක් ගන්න ඔයා දෙපාරක් හිතන්නේ නැහැ කියලත් මම දන්නවා. ඒකයි මම කියන්නේ ඔයා හරිම ධෛර්යමත්, දක්ෂ කෙනෙක් කියලා. ඔයා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන දේ ඔයාගේ හිතටම දැනෙන්න ඉඩ දෙන්න. මම දන්නවා අපි කාටවත් එකපාරම ලේසියෙන් අපේ හීනවලට යන්න බෑ. හරිම ඉවසීමෙන් පියවරෙන් පියවර තමයි අපි ඉදිරියට යන්න ඕන. ඉතින් මේ යන ගමනේදී බාධා, ගැටලු, ප්‍රශ්න මෙන්න මේ දේවල් එනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාට පුළුවන් මේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා ඔයාගේ අරමුණ විතරක් සාර්ථක කරගන්න. ඔයා ඒ තරම්ම දක්ෂයෙක්. ඔයා මේ යන ගමනේදී ලබන පුංචි ජයග්‍රහණයන් වලදී පවා සතුටු වෙන්න පුරුදු වෙන්න. ඒ ලැබෙන පුංචි ජයග්‍රහණ තමයි ඔයාගේ ලොකුම හීනයට යන්න ඔයාව තව තවත් ලං කරන්නේ. හැම වෙලාවෙම සතුටින් hina වෙලා ඉන්න පුරුදු වෙන්න. ඔයාට විශ්වයේ ආශිර්වාදත් අනිවාර්යයෙන්ම ලැබේවි. එහෙනම් ඔයාගේ හැම උත්සාහයක්ම සාර්ථක වෙලා දක්ෂයන්ගේ දක්ෂයෙක් විදියට ජීවිතේ සාර්ථකත්වයට යන්න හැකි වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. අද වීඩියෝ එකනොත් ඔයාලගේ ජීවිතේ ඉදිරියට යන්න පුංචිම හරි මඟ පෙන්වීමක් වුණා කියලා හිතනවනම්, පුංචි මොටිවේෂන් එකක් ඔයාලට ලැබුණා කියලා හිතනවනම් ලයික් එකක් දාන්න. Abundance of Blessings මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිය ධනාත්මක කතා බහක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. Good luck!